කාලය පරීක්ෂා කළ ආලය හුළඟ ඒ තරම් රළුයි කියලත් වැස්සට එච්චර දෙයක් කරන්න පුළුවන් කියලත් නියඟය ලොකු වේදනාවක් දෙනවා කියලත් මම දැනගත්තේ ඒවට මම අහු වුණාට පස්සේ. ඒ වගේම තමයි ඔයාවත්. ඔයාව මම හරියටම අඳුනගත්තේ ඔයා මගේ වුණාට පස්සේ. ඒ වෙනකන් ඔයා කවුද කියලා මට හරියටම තේරුම් ගන්න බැරි වුණා. මගේ ජීවිතේට අවුව වැස්ස හුළඟ විතරක් නෙමෙයි කුණාටුත් එකින් එක ඇවිත් යනකොට මට තේරුම් ගන්න පුළුවන් වුණා ඔයා කවුද කියලා වගේම මම තෝරගෙන තිබ්බේ හරිම කෙනා කියලත්. මතක මාවතේදී ආයෙමත් අපි මුණ ගැහෙන්න මතක් කරලා අපිව ෆලෝ කරන්න.